කොහොමද? හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් අද අපි බලමු ගල්ුත් වතුරත් විතරක් පාවිච්චි කරලා ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් කොහොමද හදන්නේ කියලා. හැබැයි අද මම හදන්නේ පැල වර්ග 3ක් විතරයි. මොකද කිව්වොත් ගෝල්ඩන් පොතෝස් එක මම හිතුව එකක් ටිකක් නිර්මාණශීලීව හදන්න ඕන කියලා. ඉතින් ඒක ටිකක් වෙලා යනවා ඒකයි. බලමු ඉස්සලාම මේ ගෝල්ඩන් පොතෝස් එක අපි කොහොමද හදන්නේ කියලා. මේකට ටිකක් හයිය කම්බියක් ඕන වෙනවා. හැබැයි බයින්ඩින් නම් ගන්න එපා. මොකද බයින්ඩින් ඉක්මනටම දිරනවා. අපි මේක ටිකක් කල් තියාගන්නනේ හදන්නේ. මම ගත්තේ මෙන්න මේ කම්බිය. මේක ටිකක් හයියයි. දැන් අපි මේක සර්පිලයක් විදිහට අද කියන්නේ ඒක දඟරයක් විදිහට හදාගන්න ඕනි. ඒකට මෙන්න මේ බට කෑල්ලේ මේක දැන් ටිකක් ඔතාගෙන අර නිකන් ස්පයිරල් එකක් වගේ වෙන්න අපි ඔතාගමු. මෙන්න මේ විදිහට ඔතන්න. මේක පරිස්සමෙන් කරන්න. මොකද අනිත් පැත්ත ඇවිල්ලා ඇඟේ වදිනවා. මොකද මගේ කම්බි ටිකක් හයියයි. මේක ඉක්මනට දිරාපත් වෙන්නේ නැති කම්බියක්. මේක මොකද නම මම දන්නේ නැහැ. ගෙදර තිබුණා මොනවද ගෙන ආපු එකක්. මෙන්න මෙහෙම ඔතාගෙන ටිකක් තද කරලා ස්පයිරල් එක වගේ තියෙනරන වටේ අයින් කරලා දාන්න. දැන් මේක අපි ඕන ගාන චුට්ටක් ඇදලා ඇඩ්ජස්ට් කරලා හදාගන්න ඕනේ. අපි බෝතලේ ඇතුළට දාන පැත්ත තව චුට්ටක් පොඩි රවුමක් වගේ හදාගන්න ඕනේ. මොකද ඒක උඩ ගල් තියන්න වෙයි නැත්නම් මේක බරට වැටෙන්න පුළුවන් ඉන්න මේ විදිහට කෙලවර ටික රවුමක වගේ හදාගෙන මම නම් ගත්තේ සුදු ග්ලාස් එකක්. මම ඒකට ඇතුළට දාන්න පුළුවන් ගන්න මේක පොඩිකට හදාගන්නවා. මෙන්න මෙහෙම. දැන් හරි. දැන් මේක ග්ලාස් එකේ අඩියටම දාගන්න බලන්න ටිකක් උඩට. අඩියේ ගෑවුනේ නැතුවරක් කමක් නැහැ. ඉතින් ගල් දාන ඉඳ බර එනවනේ. ඔන්න ඒ ගානට වගේ දාගන්න. දැන් හරි. දැන් අපිට නූලක් ඕනේ. මොකද හේතුව අර වැල්ල මේකට තියලා නූලෙන් හොඳට මේක බඳින්න ඕනේ. කම්බියේ යට කෙලවරට වැලේ යට කෙලවර තියලා කම්බිය දිගේ නූලෙන් බඳින්න ඕනේ. බලමු අපි කොහොමද ඒක කරන්නේ කියලා. දැන් මේක හිමින් සැරේ කම්බියයි වැලයි තියලා හිමින් සැරේ අර ඔතාගෙන යන්න ඕනේ. කොළවලට හානි වෙන්නේ නැති වෙන්න පරිස්සමට කරගන්න බලන්න. මේක අන්තික නූලට වැඩිලා නූල තද කරන්න එපා. ඒ වුණොත් අර කඳට හානි වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට හිමින් සැරේ ඔතාගෙන යන්න තියෙනවා. අපිට මේක ඕන විදිහට අපිට හසුරව ගන්න පුළුවන්. කම්බියේ හැට මෙහාට කරන්න තමයි තියෙන්නේ. ස්පයිරල් එක වැඩි කරන්න, අඩු කරන්න. ඒ වගේ ලස්සන විදිහකට වැඩ දැන් මේක හදා ගන්න පුළුවන්.
මේ වතුරේ ප්ලාන්ට් හදන එකේ ලොකුම ප්‍රශ්නේ තමයි මදුරුවෝ. ඒක කල්පනාකාරී වෙන්න. ඔයගොල්ලෝ වතුර දානකොට කොයි වෙලාවක උඩටම වතුර පුරවන්න එපා. මෙන්න මේ මට්ටමට විතර වතුර දාලා එතනින් උඩට වැලි අනිවාර්යයෙන්ම වැලි ටිකක් පුරවන්න. වැලි හරි ගල් හරි වල දාන ඒවා. එතකොට මදුරුවෝ කොහොමදත් මදුරුවෝ එතනින් ඇතුළට යන්නේ නැහැ. ඒ අර මදුරු ප්‍රශ්නේ වලට කොහොමත් එතකොට එන්නේ නැහැ. මොකද මදුරුවෝ රිංගලා අස්සට යන්නේ නැහැ නේ. මගේ අත්ත ටිකක් දිගට ආවා. ඊට වැඩි කෙටියට අත් ආව නම් ටිකක් ලේසි. ඒවට ලස්සනයි. ඔයාලත් ඉතින් මේක මේ අර බැලන්ස් කරගන්න එක හරි පරිස්සමට කරගන්න. ඊට පස්සේ දැන් එහාට මෙහාට කරගන්න පුළුවන් ඕන තරම් අපේ වයර් එකේ ඉඳලා. දැන් වතුර මට්ටමට වැඩිය ගොඩක් උඩට ගල් දාලා තියෙන්නේ. ඒතර කොහොමද මදුරුව හැදෙන්නේ? අපේ වතුර තියෙන්නේ මෙන්න මේ හරිය විතර වතුර තියෙන්නේ. ඊට වැඩි වැරද්ද පුරවන්න යන්න එපා. මම මේ ලස්සන කරන්නේ මගේ ළඟ මේ බෙල්ලෝ ටිකක් ඉන්නවා. මම මේ බෙල්ලෝ දෙතුන් දෙනෙකුත් තියාගෙන හැබැයි බෙල්ල ලස්සන වතුරෙන් යට බෙල්ලා ඉන්නවා නම් ගොඩක් ලස්සනයි. මේක ඉතින් අපිට ඒකට ක්‍රමයක් තියෙනවා. අපි පස්සේ ඒකත් කරලා බලමු. ඒ කියන්නේ කට සම්පූර්ණයෙන්ම වහලා හදන ක්‍රමයකුත් තියෙනවා. හදලා ඉවරනම් මෙන්න මේ වගේ මෙන්න මේ නෝ තමයි තියෙන්නේ. අපි දැන් ලකේ බැම්බෝ අතු ටිකකුත් හදාගමු වතුරේ. අපි තට්ටු දෙකක් විදියට තමයි ඒක හදන්න යන්නේ. මෙන්න මගේ චූටි මේකට ලොකුවට කරන මේක බටේ මහත නෑ. මේ වගේ චූටි බට කෑල්ලක් ගන්න. එතකොට අපිට ඒක රඳව ගන්න හරිම පහසුයි. දැන් බටේ වටේට අර උසට ගත්තු මම උසටයි කොමිටියටයි අතු වර්ග දෙකක් කපලා ගත්තා. උසට ගත්තු අතු ටික ඉස්සෙල්ලාම මෙහෙම බටේ වටේ තියලා අර ගාටස් එකක් දාලා ඒක තද කරගමු. පස්සේදී මේක හදාගන්න පුළුවන්. ඉස්සෙල්ලා ගාටස් එකක් දාලා තද කරගන්න මෙන්න මේ විදියට. ඊට පස්සේ අර කොටට කපාගත්තු ගාලේ ඒක වටේට තියන්න. මෙන්න මේ විදිහට ඒක වටේට ගාන්න ටිකක් වැඩිපුර වුණේ ටිකක් කොහම ගාන්න තියලා ඒකටත් අපි ආයෙත් ගාටස් එකක් දාලා ආයෙම තද කරගමු. දැන් මේක මෙහෙම රඳව ගන්න පුළුවන්. ආයෙ මුකුත් ගල් දැම්මේ නැතත් මේක වැටෙන්නේ නැහැ. මොකද මැද්දේ අපි බටයක් දාලා දැන් මේක ටිකක් පෘෂ්ඨේ පළල් වෙලා තියෙනවනේ. ඒක නිසා තියාගන්න පුළුවන්. මේක අර සාමාන්‍යයෙන් ගල් දාලා හදන්නේ නැහැ. මේක මේ විදිහටම මුල් අදින්න වතුර චුට්ටක් දාලා තියෙනවා. ඒ වුණත් අපි ගල් ටිකක් දාගමු. වතුර විතරක් තියන්න බයයි මේ මදුරුව නිසා. මෙහෙම ගල් චුට්ටක් දාලා අඩියට වතුර චුට්ටක් දාගමු. ගොඩක් වතුර දාන්න එපා. ඒක මදුරුවෝ එන්න පුළුවන්. ගල් වලින් උඩට වතුර කොයිලාකත් ඔයාලා දාගන්න එපා. දැන් හරි. දැන් මේකට රතු පාට මේ ලේස් රිබන් එකක් ගැට ගහගන්න මට රතු පාට නෑ. ඒකද මම රෝස පාට ගැට ගන්නවා. රතුනේ සාමාන්‍ය ෆෙන්ෂුයි වල ගැට ගහන්නේ. ඇග්ලොනිමා කියන්නේ වතුරේ හදන්න පුළුවන් ගහක්. මේක හරි ලස්සනයි මේ පැලේ. මේකත් අපි හදමු. ටිකක් උසට දාගන්න වතුර දැල් වලින් උඩට දාන්න බැරි නිසා
උඩට කොහොම හරි චූටි ගල් දාගන්න නම් ගොඩක් හොඳයි. මොකද ලොකු ගල් අතර පරතරය තිබුණාම මధుරවා යන්න බලනවා. එහෙනම් උඩට පුළුවන් තරම් චූටි ගල්ම දාගන්න බලන්න. ඔන්න ඉතින් අද හදපු පැල ටික තමයි මේ තියෙන්නේ. තව ගොඩක් තියෙනවා. අපි මේ සැරේ හදමු එකපාරක හදන්න ගියාම ලොකු වෙලාවක් යනවා. මේ වගේ නිර්මාණයක් කරන්න ගියාම ටිකක් වෙලා යනවා. හැබැයි කරගත්තම ලස්සනයි. මේක ටිකක් කල් පවතිනවා. දැන් ඔයාලට මේකට පොහොර විදිහට දාන්න පුළුවන්. කඩේ ගන්න පොහොරක් තියෙනවා. NPK වගේ ඒවත් දාන්න පුළුවන්. ඊට අමතරව අපිට ලුණු පොතු, කෙසෙල් එලි, විතර කටු ඒ වගේ දේවල් වතුරේ දවස් 5ක් 6ක් තියලා ඒ වතුර ටික ඩයලුට් කරලා කියන්නේ කෙලින්ම එකට දාන්න නැතුව ඒවට වතුර ටිකක් දාලා ඒක ඩයලුට් කරලා මේ පැල දවස් 10කට සැරයක් එළියට අරගෙන හොඳට හොදලා අර ඩයලුට් කරපු වතුරේ පැයක් පෙඟෙන්න තියන්න. පැයක් පෙඟෙන්න මේ වතුර උරා ගන්න තියන්න. තියලා ඊට පස්සේ ආයෙත් මේ පැලේ මුල හොඳට හොදලා මේ මුල් අද්දනවනේ. මේ මුල් ටික හොඳට හොදලා ආයෙත් පිරිසුදු කරලා පිරිසුදු වතුර දාලා ආයෙත් මේ විදිහට දාලා තියන්න. මේ විදිහට මේක හොඳට හදාගන්න පුළුවන්. උගල අනිවාර්යයෙන්ම මේකට පොහොරක් ඕනේ. මට එකක් අමතකුණා. මේවා හදනකොටම වතුරට අඟුරු පොඩ්ඩකුත් දාගන්න. වතුර පිරිසුදු වෙන්නත් හොඳයි. ඒක අර රූඩි නෝමන් එකක් වගේනේ අඟුරු කියන්නේ. ඉතින් එහෙනම් යටින් පොඩි අඟුරු කෑල්ලකුත් දාලාම ඔයාලා මේකේ වැලි පුරවන්න. අර වගේ තේ වතුරත් හොඳ පොහොරක්. තේ වතුරත් ටිකක් අඩු කහට තියෙන්න අරගෙන මේ පැල අරගෙන පැයක් විතර ඒකේ තියෙන්න ඇරලා ආයෙම මේ විදිහටම හරි ගස්සලා කොලන්න තියන්න පුළුවන්. ඒතර මේ පැල හොඳට හැදෙනවා. ලක්කේ බැම්බු එකේ මේ කපපු තැන් වලට පුළුවන් නම් ඉටි ටිකක් ගන්න. ඉටි ගාපුවාම වටින් ලස්සනට ලියලා එනවා. එහෙනම් thank you for watching.